ඒ වීරය නම් පුදුමාකාරයි. කුමටනම් අපහදින්නද? කකුල් වල ලේ එනකම්ම දවසම ඇවිදලත් ඒ මුහුණුවල මහන්සි පාටක් නෑ. දවසම ඇවිදලත් පහුවෙන්දාට හිනාවිච්ච මූණෙන්ම ආයෙත් ගමන පටන් ගන්නවා. ඒ මුහුණුවල දුකක් පේන්න නෑ. කොච්චර ලේ ගැලුවත් කොච්චර දුර පයින් වැඩියත් පුංචි දරුවන්ට ආපාදිත අයට ශ්‍රද්ධාවෙන් වන්දනා කරන අයට ආශිර්වාද කරන්නත් උන්වහන්සේලා අමතක කරේ නෑ. මේ ඉන්නෙත් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ඒ ආර්ය මහා සංඝ පරපුරම තමයි. අද මේ ස්වාමින් වහන්සේලාගේ වීර්ය මෙහෙමනම් එකල මහරහතන් වහන්සේලා දඹදිව් තලය සිසාරා පාගමනින් වැඩම කරද්දී කොයි තරම් සුන්දර වෙන්නේ නැද්ද? අද අපි සංඝයා වහන්සේලාව මෙහෙම දකිනකොට ඇස්වල කඳුළු පුරවගෙන වන්දනා කරනවා නම් එදා මගේ බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලකුණේ සෝපමානව මහා පොළවේ සමලෙස පාතබමින් වඩිනකොට කොහොමද තියෙන්නේ නැද්ද? ඒ අසිරිමත් බුදු සමය ආයෙමත් සීගන්වමින් පාගමනින් වඩිනා මේ ආර්ය මහා සංඝරත්නයට නමස්කාර වේවා. අවරශ්මියෙන් පීඩා නොම වේවා. කායික පීඩා දුරු වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයෙම දවසක නිවනින් සැනසෙන්න ඔබ වහන්සේලාට වාසනාව උදා වේවා.